මේ මගේ අතේ තියෙන Honor X9D එක තමා ලංකාවේ ගන්න තියෙන හොඳම ඩියුලිබිලිටි එකක් තියෙන සහ ලංකාවේ කම්පැනියක් වශයෙන් හොඳම වගකීමක් ලබා දෙන ස්මාර්ට් ෆෝන් එක කිව්වොත් මම හරි කියලා හිතනවා. ඉතින් එහෙම කියන්න මට හේතු ගන්නවක් තියෙනවා. පළවෙනියට මේකට 1 year warranty හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මේ වෙනකොට හැම සමාගමෙම ඕනෙම ඩිවයිස් එකට 1 year warranty දෙනවා. ඊට අමතරව 1 year break free warranty එකක් තියෙනවා ස්ක්‍රීන් එකට. ඒක සමහර ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. ඊට අමතරව ඔයා දන්නවද ලංකාවේ රගඩ් ෆෝන් එක පවා ලබා දෙන්නේ නැති එකම liquid protection warranty එක. එහෙම නැත්නම් ඔයාගේ අතින් ඩිවයිස් එකට වතුර ගියත් warranty එකක් දෙන එකම ස්මාර්ට් ෆෝන් එක තමයි මේ Honor X9D එක. හරි, අපි දැන් කතා කරමු රුපියල් 1,49,999කට රිලීස් කරපු මේ Honor X9D එක ගැන. ඉතින් මේ ඩිවයිස් එක ලංකාවේ තියෙන අනිත් ඩිවයිස් වලට වඩා වෙනස් වෙන. එහෙම නැත්නම් ලෝකේ තියෙන අනිත් ස්මාර්ට් ෆෝන් වලට වඩා වෙනස් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනියට කිව්වොත් මේක මීටර් 2ක ඉඳන් උඩ ඉඳන් බිමට වැටුණොත් මේ ඩිවයිස් එකට ආරක්ෂා වෙන්න පුළුවන්. සරලව කිව්වොත් මේකට මීටර් 2ක drop resistant පහසුකමක් තියෙනවා. ඊට අමතරව මේකට IP69K කියන water and dust protection පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව උණු වතුරෙන් සීතල වතුරෙන් නැත්තම් සරලව කිව්වොත් වාහන හොද water jet එකකින් පවා ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට සරලව කිව්වොත් ලුණු වතුරෙන් පවා ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ස්මාර්ට් ෆෝන් වල ලුණු වතුරෙන් ආරක්ෂා වෙන්න බෑ. හැබැයි මේකට ලුණු වතුරෙන් පවා ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකට IP6X කියන dust protection පහසුකමක් තියෙනවා. ඉතින් ඒක නිසා මොන දේ කරත් මොන විදිහටවත් මේ ඩිවයිස් එකට දූවිලි නයි යන්නේ නැහැ. මේ වගේ ෆීචර්ස් ඇඩ්ඩලා තියෙන්නේ සෑහෙන අතලොස්සක ෆෝන් වල විතරයි. ඉතින් මේ විතර නෙමෙයි මේකේ තියෙන ඉන්ටරෙස්ටිංම පාර්ට් එක තමයි මේකේ බැටරි එක. වැරදීමකින් පවර් බෑන්ක් එකක් ෆෝන් එකක් වුණාද කියලා හිතන තරම ලංකාවේ සාමාන්‍ය ෆෝන් එක නැති. ඒ කියන්නේ මං කියන්නේ රගඩ් ෆෝන් එකක් නෙමෙයි. ලංකාවේදී මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය ෆෝන් එක නැති වැඩිම බැටරි කැපැසිටි එකක් ඉන්පුට් වෙන මිලි ඇම්පියර් හවර්ස් 8300ක බැටරි එක මේ Honor X9D එකේ අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මෙච්චර හීනියද? ඉතින් ඔය කොහොමුණත් සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ඔයාට මේක දවස් 3ක් එක චාර්ජර් එකකින් ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට මෙගාපික්සල් 160ක AI කැමරා සෙන්සර් එක, ඒ වගේම Qualcomm Snapdragon 6 Gen 4 කියන SoC එකක් සහ මේකට විශේෂයෙන්ම 12GB RAM එකක් තමයි ඉන්පුට් වෙන්නේ. ඒක නිසා මේකේ performance පැත්තම වැඩි කියා කරන්නේ නැති වුණා. මේක durability එකට 100% කියා කරනවා. හරි, මේ Honor X9D එක ලංකාවේ කලර්ස් කිහිපයකින්ම රිලීස් වුණා. ඒ කොහොම වුණත් අද මගේ ළඟ තියෙන්නේ මේ Honor X9D එකේ ඉන්ටරෙස්ටිං කලර් එක ඉන්පුට් වෙලා තියෙන reddish brown කියන, එහෙම නැත්නම් leather back එකේ ඉන්පුට් වෙන, නැත්නම් vegan leather back එකේ ඉන්පුට් වෙන මෙන්න මේ Honor X9D එක. ඉතින් මේකේ back එකේ vegan leather back එකක් ඉන්පුට් වෙන නිසා කිසිම fingerprint එකක්, ඒක නිසා ඔයගොල්ලන්ට back cover use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමද මේකට back cover එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම හිරෙන්නේ නැහැ. ඒ වගේම මේ device එකේ back එක සම්පූර්ණයෙන් flat. ඒක නිසා හොඳ durability එකක් ඇඩ්ඩලා තියෙනවා. සාමාන්‍යයෙන් curve device වලට වඩා හොඳ durability එක මේ device එකේ experience කරන්න පුළුවන්. ඒ වගේම මේකේ කැමරා බම්ප් එක ලොකු කරලා නැහැ. ඒක නිසා මේ device එක මොන surface එකේ බිමට වැටුණත් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දන්නවද? හරි, මම දැන් ඔයගොල්ලන්ට මේ device එක කොච්චර වතුරෙන් ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා පොඩි idea එකක් දැන් මම ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් වතුරයට මීටර් 2ක් විනාඩි 30ක් වගේ කාලයක් වතුරයට තියන්න පුළුවන්. ටිකක් ඊට එහා ගිය හොඳ device මීටර් 3ක් පැය 3ක්
දවසක් වගේ කාලයක් ඔයගොල්ලන්ට ඩිවයිස් එක වතුරට තියන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ ඩිවයිස් එක කොච්චර කාලයක් වතුරට තියන්න පුළුවන් වෙයිද කියලා? මාසයක් මේ ඩිවයිස් එක කොච්චර වතුරට තිබ්බා කිසිම ඩැමේජ්ජක් මේ ඩිවයිස් එකට වෙන්න. ඉතින් එතනින්ම හිතන්නකෝ මේ ඩිවයිස් එකට කොච්චර වතුරෙන් ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා. හරි, මේ Honor X9D එකේ ඩිසයින් එක ගැන කතා කරා. මේ ඩිවයිස් එකේ පිටුපස්ස සම්පූර්ණයෙන්ම ෆ්ලැට් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කර්ව් ඩිවයිස් වලට වඩා ඕනම සර්ෆේස් එක බිමට වැටුණා ආරක්ෂා වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ බෑක් එක ලෙදර් බෑක් එකකින් තමයි, එහෙම නැත්නම් වීගන් ලෙදර් බෑක් එකකින් තමයි මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා මිලි ඇම්පියර් 8300ක බැටරි කැපැසිටි එකක් ඉන්පුට් කරා. මේකේ thickness එක 7.76 mm thickness එකක් තමයි මේ ඩිවයිස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ බර weight එක ග්‍රෑම් 193ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේ ඩිවයිස් එක අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පැය 3ක් පැය 4ක් ගේම් ගහන කෙනෙක්ට මේ ඩිවයිස් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අතට සැහැල්ලුවේ ඔයගොල්ලන්ට පැය 3ක් පැය 4ක් වගේ කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ Honor X9D එකේ හොඳ ඉන්හෑල්ඩ් ෆීල්ඩ් එක, ඒ කියන්නේ සාමාන්‍ය ලොකු කැපැසිටි එකක් සෑහෙන ෆීචර්ස් ඇඩ් කරලා අපිට සාමාන්‍ය ඩිවයිස් එකක් වගේ යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ඩිවයිස් එකෙන් ටිකක් එහාට ගිහලා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ලුක් ඇන්ඩ් ෆීල්ඩ් එකක් ඇඩ් වෙලා තියෙන, නැත්නම් හොඳ ඩියුලබිලිටි එකක් ඇඩ් වෙලා තියෙන ඩිවයිස් එකක් තමයි මේ Honor X9D එක. ඒ වගේම මේ ඩිවයිස් එක ඩුවල් ස්පීකර් සෙටප් එක මේ Honorලා මේ ඩිවයිස් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැතුව සවුන්ඩ් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඩිවයිස් එකේ වොලියුම් එක අප් කරන්න පුළුවන් ඔයගොල්ලෝ 100s level දක්වා. ඒ විතර නෙමෙයි මේකේ සවුන්ඩ්ස් වල පොඩි බේස් එකකුත් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බැලුවා, මූවි එකක් බැලුවත්, ගේම්ස් ප්ලේ කරත් සෑහෙන හොඳට සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලෝ මේ Honor X9D එක හරහා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මෙච්චර ලොකු කැපැසිටි එක, මෙච්චර හොරු ෆීචර්ස් ඇඩ් වෙලා මේකේ ඩිස්ප්ලේ එක සාමාන්‍ය රගඩ් ෆෝන් වලට වඩා මේගොල්ලෝ මේ ඩිස්ප්ලේ එකට සෑහෙන ෆීචර්ස් ඇඩ් කරලා තියෙනවා. සල්ලම් කිව්වොත් මේකට අඟල් 6.79ක 1.5K රෙසලූෂන් එක ඇඩ් වෙලා තියෙන, ඒ වගේම 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් ඇඩ් වෙලා තියෙන ඕවර්ලෝඩ් ඩිස්ප්ලේ එකක් තමයි මේ Honor X9D එකට මේගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේකේ ඕවර්ලෝඩ් ඩිස්ප්ලේ එකක්, ඒ වගේ 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් ඇඩ් වෙලා තියෙන නිසා ඔයගොල්ලන්ට ගොඩක් හොඳට කලර්ස් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් හොඳ ෆිල්ම් එකක් නරඹුවත් ඔයගොල්ලන්ට ගේම්ස් ප්ලේ කරත් හොඳ ඩිස්ප්ලේ එකකින් ස්මූත්ලි හොඳ කලර් එකකින් ඔයගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ Honor X9D එකට Honorලා brightness level එකට මේකට nits 600ක brightness level එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට අවුවේදී සරලම කිව්වොත් ඉර මුතුනේ වුණා ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩිස්ප්ලේ එක ස්මූත්ලි යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි එකට මේගොල්ලෝ Honorලා බොක්ස් පැකේජ් එකේ අපිට මේ ඩිවයිස් එක charge කර ගැනීමට මේගොල්ලෝ 66 watt Honor super battery charger එක අපිට ෆ්‍රී ලබා දීලා තියෙනවා. ඉතින් මේක හරහා ඔයගොල්ලෝගේ ඩිවයිස් එක පැය 1.5 තුළදී ෆුල් charge කර ගැනීමේ හැකියාව දෙනවා. ඉතින් මේ ෆුල් charging වලට දවස් 3ක් normal user කෙනෙක්ට මේ ඩිවයිස් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකට 7.5 watt reverse wire charging support කරනවා. සරලවම කිව්වොත් මම ඔයගොල්ලන්ට වීඩියෝ මුලදී කිව්වා වගේ මේ ඩිවයිස් එකට wireless හරහා තවත් ඩිවයිස් එකක් charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකට 7.5ක watt capacity එකක් අපි charge කරන අනිත් ඩිවයිස් එකට ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ඩිවයිස් එකේ performance පැත්තට ගියොත් මේකට 2GB RAM එකක්, ඒ වගේම 256GB ROM එකක්, ඒ වගේම සල්ම කිව්වොත් මේකට Qualcomm Snapdragon 6 Gen 4 කියන SoC එක තමයි මේගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට PUBG Free Fire නැති ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ලොකු ගේම් එකක් වුණා සරලවම ලැග් ගන්න නැතුව ස්මූත්ලි
මොයගොලන්ට මේ ඩිවයිස් එක හරහා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අවසාන වශයෙන් කැමරා සෙටප් එක ගැන කතා කරමු. මේගොල්ලෝ මේකේ මේන් කැමරාවට මෙගාපික්සල් 160ක මේන් කැමරා එකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් කැමරා ලෙන්ස් එකක් මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කිසිම බය වෙන්න කාර්යයක් නැහැ. මොකද කියනවනේ ඔයගොල්ලෝ මේ ඩිවයිස් එක හරහා කැප්චර් කරගන්න ෆොටෝස් AI ෆීචර් එක හරහා මේගොල්ලෝ ඔටෝමැටිකලි ස්කෑන් කරලා තමයි ඔයගොල්ලෝගේ ගැලරියට ඇඩ් වෙන්නේ. ඉතින් ඒක හරහා ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. හයි ක්වොලිටි ෆොටෝස් කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ ඩිවයිස් එක සම්පූර්ණයෙන්ම 5G ඩිවයිස් එකක්. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ රුපියල් 1,49,999කට මිලදී ගන්න පුළුවන් Honor X9D කියන ඩිවයිස් එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට මේක ගැන හිතෙන දේවල් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අමතක නොකර ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඒ වගේම අපේ channel subscribe කරලා නැත්නම් මේ වගේ දිගටම ටෙක් වීඩියෝස් නරඹන්න අපේ channel එකේ subscribe button එක ක්ලික් කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් දෙන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම නිතොම් ටෙක්ස් Zone review unboxing අලුත්ම දේ තාක්ෂණයේ ලෝකෙන් නිතම් ටෙක් zone එක් වෙන්න අපිත් එක්ක නිතම් ටෙක් zone දාන්න like subscribe යාළුවන්ටත් කියන්න හැමදාම අලුත් වෙන්න නිතම් ටෙක් zone